ආයුබෝවන් ඔන්න අදත් මගේ channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක්ම ලේසි පුඩින් එකක්. මේ පුඩින් එක හදන්න අමුද්‍රව්‍ය හොයන්න පොඩ්ඩක්වත් අමාරු නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම දාලා මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හරිම රසවත් පුඩිමක්. ඉතින් අපි බලමු මේ රසවත් පුඩිම හදාගන්නේ කොහොමද මොනවද ඕනෑ කරන බඩු කියලා. සුපුරුදු පරිදි අවශ්‍ය කරන බඩු ලයිස්තු මම පහලින් දාලා තියෙනවා. ඔයාලා එතනින් අරගෙන බලන්න. මේ පුඩිම හදාගන්න සම්පූර්ණයෙන් සීනි ග්‍රෑම් 150ක් යනවා. ඉතින් මම භාජනයක් ටිපේ තියලා ඒකට සීනි මේස හැඳි 4ක් දාලා කැරමල් එකක් හදාගන්නවා මුලින්ම. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ කැරමල් එක හදනකොට අඩුවම ගින්දරේ තමයි හදන්න ඕනේ. මේ වගේ ලස්සන පාටක් ඇවිල්ලා සීනි ටික දිය වුණාට පස්සේ මම ඒකට උණු වතුර කෝප්ප භාගයක් එකතු කරනවා. ඒ කියන්නේ මිලිලීටර් 100ක් විතර. ඊළඟට ඔන්න ඉතිරි සීනි ටිකත් මේ භාජනයටම දාගන්නවා. දාලා වියලා හොඳින් දිය කරනවා. පැණි පදම වෙනකන් තියාගන්න නැහැ. සීනි ටික දිය වුණාට පස්සේ ඒක ලිපෙන් බා ගන්නවා. මම මේ පුඩිම අද හදන්නේ ලිපේ. ඒක නිසා මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර කෝප්පයක් දාලා හොඳින් නටන්න මේ විදිහට වහලා තියෙනවා. මේ තියෙන්නේ මම පුඩිම හදන භාජනය. මම ඒකට බටර් ටිකක් ගා ගන්නවා. ඔයාලට තෙල් උනත් කමක් නැහැ ගා ගන්න පුළුවන්. මම මේ පුඩිම හදන්නේ යෝගට් එකකින්. මම එක යෝගට් එකයි ගත්තේ. ඔයාලට කැමති නම් වැඩි රසකට යෝගට් දෙකක් වුණත් ගන්න පුළුවන්. මම දැන් යෝගට් ටික මේ භාජනයට දා ගන්නවා. ඊළඟට යෝගට් එකේ කැටිති ගතිය දිය වෙනකම් මම විනාඩි 2ක් විතර මේ විදිහට ගසා ගන්නවා. මම මෙතන පොඩි බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඔයාලා ලොකු බිත්තර ගන්නව නම් 2ක් අරගන්න. ඊළඟට මම මේ බිත්තර 3 වෙන වෙනම කඩලා භාජනයකට දාලා මේ යෝගට් මිශ්‍රණයට එකතු කරනවා. ඔයාලා බිත්තර කඩනකොට වෙන වෙනම කඩලා දාගන්න. මොකද නරක් වෙච්ච බිත්තර තියෙන්න පුළුවන්. දැන් මම මේ මිශ්‍රණය විනාඩි 4ක් 5ක් හොඳින් ගසා ගන්නවා. ඊළඟට මම මේකට වැනිලා තේ හැඳි 2ක් එකතු කරනවා. ඔයාලා ළඟ එනසාල් කරාබු නැටි තියෙනවා නම් ඒ වුණත් කුඩු කරලා දාගන්න වෙන්නලා නැත්නම්. මේ විදිහට ඇඟිල්ලට අල්ලලා ලුණු පිංචකුත් එකතු කරනවා. මේ තියෙන්නේ අපි කලින් හදාගත් සීනි පැණි එක. දැන් සීනි පැණි එක මේ යෝගට් බිත්තර මිශ්‍රණයට දාලා හොඳින් ගසා ගන්නවා නැවතත්. විනාඩි 2ක් විතර හොඳින් ගසා ගන්න. මම දැන් මේ මිශ්‍රණය කලින් බටර් ගාලා හදාගත්ත අපේ පුඩින් භාජනයට මේ විදිහට දැලකින් පෙරා ගන්නවා. එහෙම පෙරාගත්තේ රොඩු තියුණොත් අයින් කරගන්න පුළුවන් නිසා. මම මේක මේ වගේ ෆොයිල් පේපර් එකකින් වහ ගන්නවා. ඉතින් ඔයාලට එහෙම එකක් නැත්නම් කෙසෙල් කොලයක් හරි පියනකින් හරි මේ විදිහට වහගන්න පුළුවන්. අපි එහෙම වහගන්නේ ස්ටීම් කරනකොට ජල වාෂ්ප මේ පුඩිමේ රැඳෙන නිසා. කලින් තියපු වතුර ටිකක් දැන් හොඳින් නටනවා. දැන් පුඩින් භාජනයේ ඇතුලෙන් මම මේ වගේ කූලින් රැග් එකක් තියලා ඊට උඩින් පුඩින් එක තියලා විනාඩි 25ක් විතර වහලා හොඳින් තැම්බෙන්න අරිනවා. මේ ඔන්න පැය භාගයකට පස්සේ මම පුඩින් එක එළියට අරගත්තා. ඔයාලට පේනවනේ අපේ පුඩින් එක හොඳට තැම්බිලා හොඳ සුවඳකුත් එනවා මේ වෙලාවේ. දැන් මම මේ පුඩින් එක පැය භාගයක් විතර නිවෙන්න තියාගන්නවා. ඔයාලා කැමති නම් නිවුණට පස්සේ සීතකරණේ තියාගන්නත් පුළුවන්. මේ පැය භාගයකට පස්සේ මම පිඟානක් තියලා අනිත් පැත්ත හරවගත්තා. බටර් ගාලා තිබුණ නිසා අර ලේසියෙන් ගලව ගන්න පුළුවන් වුණා. මේ පුඩිම ඉතින් ඔයාලට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ටිකක් ලොකු කෑලි වලට කපනවා. හැබැයි මේක 8 දෙනෙකුට විතර කෑමට ගන්න පුළුවන් එකක්. ඔන්න ඉතින් සීනි පැණි ටිකකුත් දාගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරගෙන යන්න හොඳේ. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.